මම තාම ෆිට් වෙලා ඉන්නකොට ඒ හොඳට කරන වෙලාවෙදි තමයි එළියට යන්න ඕනේ මේ නැතුව අපි එළවනකන් ඉන්න ඕනේ නැහැ කියන ඒ මතය මගේ තියෙනවා. මේක තමයි වෙලාව ඒ නවක ක්‍රීඩකයන්ට අවස්ථාව දෙන්නේ. මම මගේ හදවතින්ම මං ස්තුතිවන්ත වෙනවා. මොකද මට ඒ ලබා දුන්න 2008 ඉඳන් ලබා දුන්නේ සහයෝගයට මම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. මොකද මට ඒ ආදරය සහයෝගය ලබා දුන්නේ නැත්නම් ඇන්ජලෝ මැතිව්ස් කෙනෙක් දැන් නැහැ. ඉතින් මම රටට යම් කිසි සේවයක් කරා කියලා මං හිතනවා. ඒ වගේ මම රිටයර්මන්ට් එක අනවුන්ස් කරන් පස්සේ මට ඒ ලැබිච්ච ආදරය ඒ ඇප්‍රීසියේෂන් එක මං බොහොමත් මගය කරනවා. මොකද මේ අපි හැමතිස්සෙම බලන්නේ අපේ රට වෙනුවෙන් 100% 200ක් සෙල්ලම් කරන්න. ඉතින් මම පිටිපස්ස හැරලා බලනකොට මං හිතනවා මගේ 100% 200ක්ම මම ලබා දුන්නා කියලා කණ්ඩායම වෙනුවෙන්. ඉතින් මම හැමතිස්සෙම විශ්වාස කරන දෙයක් තමයි ෆිට් වෙලා ඉන්නකොට ඒ හොඳට කරන වෙලාවෙදි තමයි එළියට යන්න ඕනේ මේ නැතුව අපි එළවනකන් ඉන්න ඕනේ නැහැ කියන ඒ මතය මගේ තියෙනවා. අනිත් එක මේ ගොඩක් සන්තෝෂයි. ඉතින් නමුත් මම විශ්වාස කරනවා දැන් ඒ කියන්නේ ඉදිරියට නවක ක්‍රීඩකයන්ට අවස්ථාව දිය යුතුයි. විශේෂයෙන්ම ඒකයි මම තාම ෆිට්. නමුත් මම විශ්වාස කරනවා මේක තමයි වෙලාව ඒ නවක ක්‍රීඩකයන්ට අවස්ථාව දෙන්න කියලා. මගේ කණ්ඩායමට මම සුබ පතනවා. මොකද ඉතාමත්ම හොඳ කණ්ඩායමක් ඉන්නවා ඉදිරියට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉස්සරහට ගෙනියන්න. ඉතින් බොහොමත්ම ස්තුතියි සියලුම දෙනාටම මට ඒ ලබා දිනු සහයෝගයට. මම හිතන්නේ මම මගේ රෝල් එක පටන් ගත්ත දවසේ ඉඳන් දැන් වෙනකන් වෙනස් වෙලා තියෙනවා එක විදියට. ඉතින් සිටුේෂන් එක හැටියට ක්‍රීඩා කරන එක තමයි මගේ මම හිතන්නේ ලොකුම ස්ට්‍රෙන්ත් එක. නමුත් සිලෙක්ටර්ස්ට අවශ්‍යයි නම් මොකද මම කැමති ලෝක කුසලානයක් අපේ රටේ තියෙන්නේ. ඉතින් ජයග්‍රහණය කරන්න උදව් වෙන්න පුළුවන් නම් මගේ 100%ක් මම ලබා දෙනවා ඉතිරි මාස 6ේදී. මට ඒක කන්ට්‍රෝල් එකක් නැහැ. හැබැයි මගේ පර්ෆෝමන්ස් මගේ ෆිට්නස් විතරයි මට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඉතිරි මාස 6ේදී බලමු මොනවා වෙයිද දන්නේ. නමුත් මට තරුණ කට්ටියට තියෙන්නේ අපි මේ රට වෙනුවෙන් ක්‍රීඩා කරනකොට ගොඩාක් චැලෙන්ජස් එනවා අපිට ප්ලේයර්ස්ලා විදියට. නමුත් අපි 100%ක් මේ ඉන්න කණ්ඩායම කොහොමත් 100%ක් ලබා දෙනවා. ගොඩාක් මහන්සි වෙනවා. මැචස් නැති වුණාමත් කෙත්තාරාමයට ගිහිල්ලා ඒ හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එකේ උදේ ඉඳන් හවස් වෙනකන් අපි ට්‍රේන් කරලා තමයි මැච් එකකට ලෑස්ති වෙන්නේ. ඉතින් ගොඩාක් මහන්සි වෙනවා පිටිපස්සෙන්. මම හිතන්නේ මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එකේ කෙත්තාරාමයේ ඉන්න සියලුම කෝචර්ස්ලා, මසාජ් කරන අය, ෆිසියෝස්ලා ඒ ඔක්කොම ලොකු කාර්යභාරයක් කරනවා තිරෙන් පිටුපස්ස. මොකද අපිව මැච් එකකට ලෑස්ති කරන්න එතන තමයි ඔක්කොම වැඩ ටික වෙන්නේ. ඉතින් ඒ සියලුම දෙනාටම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ කණ්ඩායම ඉතාමත්ම මහන්සි වෙලා වැඩ කරන කණ්ඩායමක්. ෆිට්නස් වලට මුල් තැන දීලා ඒ දේ පේනවා අපි ඒ දාන එෆර්ට් එකෙන්. ඉතින් ඉතාමත්ම හොඳ කණ්ඩායමක්. මේ විදිහටම මහන්සි වෙලා වැඩ කරන්න 100%ක් කණ්ඩායම වෙනුවෙන් ලබා දෙන්න කියලා තමයි මම ඉල්ලා සිටින්නේ.